සමන් මේ මොම කොස් කපන්නේ නැති විදිහකට අපි කපන්නේ මොකද කිරි ගෑවෙන්නේ නැති වෙන කොස් කපන හැටි. ඔව් ඒක තමයි ඇත්තටම අපිට අවශ්‍ය වුණේ ගොඩාරියක් ලංකාවේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොස් කපනකොට මේ කිරි ගෑවෙන ගැටලුව. ඉතින් අපි අද මේ චාන් ටීවී අපේ YouTube channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක විශේෂ සේවයක් කරන්න. මොකද ලෝකෙ පුරා ඉන්න අයට ලොකු සේවයක් වෙයි. මොකද හැමෝම මේ කොස් කපන්න පොඩ්ඩක් මැලිකමක් දක්වන්නේ මෙන්න මේ කොහොල්ල ප්‍රශ්න නිසා නේද? එහෙම නේ සමන්? ඔව්. කොහොල්ලා ඉතින් අපි බලමු මේ සමන්ගේ මේ වික්‍රමය මොකක්ද කියලා බලමු. කොස් කෙඩිය කපන්න යන්නේ කොහොල්ල ගෑවෙන්න නැති වෙන්න බලමු ඒක. අපිට පොඩ්ඩක් ඔබ තුමා මේ කතා කර මේ කිව්වොත් නේද වටින්නේ? ගන්න පුළුවන් ඒ ඉඳ කියන්න දෙයක් නැති වෙයි. හරි දැන් වටේ රෑ ගන්නවනේ. කපලා ඉවරයි. හොඳයි. හරි දැන් ওই නැට්ටාරිය තමයි රහින්නේ නේද? හරි. මේක හැබැයි ලිය ගැලවෙන්නේ නැති වෙන නැත්තත් තද කරගන්න ඕනේ නැත්තම් ලිය ගැලවුනොත් එහෙම කොහොලා ඔය නට්ට පොඩ්ඩක් මේ ගැලවිච්ච එකක් හින්දා. එතන ඔය කොලේ මොකක්ද භාවිතා කරන්නේ? මේ කිරියල කොලයක්. කිරියල කොලේ. එතකොට ටිකක් ගත්ත එක පත්‍ර කොළ ගැල්ලක් හරි ඕන එකක් ගත්ත එක. හරි. ස්වභාවික කොලේ කරන ලේසි කියලා කියන්නේ. ඔව් මේ ස්වභාව ධර්මයට යමරිස්ත මවනත වෙන්න බෑ. ඉඳ ස්වභාව ධර්මයට ඒක හරි. කිසිම කොලයක් මේ කොහොල්ල නෑ මේකේ. ඔව්. ඒ කොහොල්ල ගෑවෙන්නේ නැහැ. ගෙඩිය ඇතුලේ දැන් කොහොල්ල ඇත්තෙත් නැහැ. ඒ මොකද ගෙඩිය ඇතුලේ නැහැ කියලා කියන්නේ කොහොමද? ගෙඩිය ඇතුලේ තියෙන කොහොල්ල තමයි මේ දැන් පොත්ත කපනකොට එළියට එන්නේ ඔක්කොම. හොඳයි හරි. ශාරීරික කොහරි කැපෙනකොට ලේ ටික එනවා වගේ තමයි මේක. ගෙඩිය ඇතුලේ තියෙන කොහොල්ල ඔක්කොම එනවා මේ එළියට. එහෙමයි නේද? ඒ කියන්නේ සමන් කියන්නේ දැන් මේ කොහොල්ල ටික ගොඩක් පිට වෙලානේ. අත් දෙකේ කොහොල්ල නැහැ. පොඩක් පෙන්නන්න අපිට බලන්න. අත් දෙකේ බින්දුවක්වත් කොහොල්ල නැහැ. දැන් මේ මෙන්න එක කැපුවේ. ඔව් පුදුම නේද? අපේ කාන්තාවන්ට විශේෂයෙන් ශ්‍රී ලාංකික ගෘහිණියන්ට මේක හොඳ මේ දැනුම ලබා දෙන අවස්ථාවක් වෙයි. මොකද මේ කොහොල්ල ප්‍රශ්න නිසාම ගොඩක් අය මේ ටිකක් කම්මැලි වෙනවා මේ කොස් කපන වැඩේ. අනිත් එක ඉතින් කොස් ගෙඩියක් දුන්නාම අපේ කට්ටිය ඉතින් හොඳට කොහොල්ල නාගෙන තමයි අන්තිමේදී ආසාවට කොස් කන්න වෙන්නේ නේද සමන්? ඔව් දැන් මේක අපි මේ ගෙඩිය බිම දාගෙන පොරවෙන් කප එහෙම කපන්නේ. දැන් ඇත්තට මේක මේ පොඩි වැඩක් වගේ පෙවුනට ලොකු දෙයක් මේ තියෙන්නේ. මොකද හේතුව මේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා වගේ මට තේරෙන විදිහට. මොකද කොහොල්ල ටික මේක අපි ඉතින් මේ ලීය ගහ ගන්න ඕන ගැලවෙන්නේ නැති වෙන්න ඉතින් මේ හදිස්සියට ගත්ත ලීයක් මොකක් ගහගත්තා. දැන් සමන් ඔයා හිතන්නේ මේ පැරණි අපේ සිංහල මුතුමිත්තොත් මේ විදිහේ ක්‍රම භාවිතා කරන්න නැති කියලාද? මේවා මේ බිම දාගෙන එහෙම කැපුවේ නැහැ. මෙහෙම තමයි ගැලවෙන්නේ කොහොමද? හොඳයි හරි හරි. දැන් කොහොල්ල නැහැ නේ එන්න. කොහොල්ලත් නැහැ මේ කොහොල්ල ගෑවෙන්න දෙයක් නැහැ තාම. කොහොල්ලත් නැහැ අපිට දැන් මේ මදුල් ටික අරගෙන ඉල්ල මේ සුද්ධ කරගන්න විතරයි තියෙන්නේ. ඔය විදිහට මුළු ගෙඩියම මේ සුද්ධ කරගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් බිම දාගෙන අපි දැන් කොහොල්ල ගාගෙන පැතුරු වෙලාගෙන ඉතින් මේ ගෑනුවක් කොස් කපන්න ගිහින් දැකලා තියෙනවනේ. ඔව්. කොහොල්ල පේන්නත් නැහනේ. කොහොල්ල නැහැ. කොහොල්ල මේ කොලේට ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. එහෙමයිනේ. දැන් මේක අපිට සුද්ධ කරලා ගන්න විතරයි තියෙන්නේ. කොහොල්ල නැහැ. කොහොල්ල නැහැ නේ. කොහොල්ල කොහොවත් නැහැ. මේක නම් ඇත්තටම අපේ ගෘහණියෝ
අනිවාර්යයෙන්ම හැම්ම ලංකායම සහ ලෝකෙ ඉන්න ශ්‍රී ලාංකික ගෘහණියම් මේ වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම නරඹන්නම ඕන වීඩියෝ එකක් කියලා මම හිතන්නේ. මොකද මේක මහ විශාල ගැටලුවක් අපේ අයට. නැ කොස් කපන්නේ කවුරු මේ කොහොල ගෑවෙන හින්දා සුදු කරන්න කවුරක් කියන්නේ. ඒක තමයි හේතුව. අවසානයි නේ. කොස් ගෙඩි දැන් මේ බලන්න. මේ බලන්න. අපි බලමු සමන් ගතේ කොහොල්ල පොඩ්ඩක් තියනවද කියලා. කොහොල්ල නැහැ. අනිත් අත පොඩ්ඩක් පෙන්නන්නකෝ. අනිත් අත දැන් මේ කොලේ අරලා බින්දා තිබ්බොත් ඇරෙන්නේ කොහොල්ල නැහැ. ඒත් නෑනේ කොහොල්ල ගතිය. අත් දෙකම පොඩ්ඩක් පෙන්නන්නකෝ අපිට. මේ බලන්න. මේ අර මේ කොලේ තිබ්බ චුට්ටක් යවුණා එතෙන්ද කොහොල්ල නැහැ මේ. එහෙනම් සමන් බොහොම ස්තුතියි. තවත් අපේ පිටසරණකින් අපි හම්බෙමු. ඔබට බොහොම ස්තුතියි.